ආයුබෝවන් ඔබට ශ්‍රී සුබ මුහූර්තයන්ගෙන් පිරි ශුභ දවසක් වේවා. ඔබේ උත්සාහයන් මල්ඵල ගැන්වේවා. දිරියෙන් ශක්තියෙන් ජීවිතේ පිබිදේවා. නත් ඔබේ වත්තේ සුදුසු තැනක් හොඳින් බලන්න. අඩි 1මාරක විතර හරි 4 බලක් කපා ගන්න. අඩි 1මාරක විතර ගැඹුර තියෙන. පොහොර ටිකක් පුළුවන් විදියට එකතු කරලා ලස්සනට පොඩි වලක් හදාන. හොඳ කෙහෙල් පැලයක් තෝරගෙන, කෙනෙක් කඩුපත් මොරෙයියෙක් වගේ තෝරගෙන ලස්සනට හිටවලා පුංචි කෙහෙල් පැලයකින් ජීවිතේ පටන් ගන්න වගාව පැත්ත. කම්මැලිකම දුරු කරගන්න. උත්සාහ කළොත් මේ වාසනාව ඔබේ අතටම එනවා. ගොවි උපදේශකවරයෙක් නෙමෙයි. ඒ වුණාට ඔබට මේ කරුණු කියලා දෙන්නේ Tamanගේ ජීවිතේ ආධ්‍යාත්මික ශක්තියින් පුබුදුවා ගැනීමටත් ඉවහල් වෙන නිසායි. ගොවි උපදේශන වැඩසටහන් ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා. බලන්න. මේ කෙහෙල් පැලේට ඔබේ ගෙදර ඉවත දමන දිරල යන සුළු දේවල් සියල්ල එකතු කරන්න. වතුර නිසිලෙස යොදන්න. ඉවත දමන ඉඳුල් වතුර ටික පවා මේවට යොදා ගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. ඔබේ උත්සාහය අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. අස්පනා පිට ප්‍රතිඵලය ඔබේ අතට ලැබේවි. තෙරුවන් සරණයි.